රැවට තල්ලු කළා දාලා ඉන්ටර්ලොක් කැට ගලවලා ඒ මිනිස්සුන්ගේ ඔළුවට ගැහුවා. ඒක මම දැක්කා. අපේ ගෙවල් වල තිබ්බ සබ්බ සකල මනාවම හොරා කෑවා. මගේ දෙමව්පියෝ අවුරුදු 20ක් 30ක් හම්බ කරපුවා. රාජපක්ෂලට හොරා කියන පල් හොරු පැය දෙකෙන් හොරා කෑවා. අපේ රටේ බලය ඔබේ ඡන්දයෙන් ඒ වගේ වඩාත් ශීඝ්‍රගාමී හොරුන්ට දෙන්න එපා. අපේ අනාගතය වෙනුවෙන් අපිට දේශපාලන නිදහස වගේම නිදහසේ දේශපාලනය කරන්න ඒකීය රටක් ඕනේ. මාතෘභූමියේ අනාගත නායකත්වය වෙනුවෙන් අභිමානයෙන් පෙරට නායකත්වය නාමල් රාජපක්ෂ මැතිතුමන් අයිති අනුරාධපුරයට සම්ප්‍රාප්ත උදේ ඉඳන් රාය වෙනකන් රාය ඉඳන් එළි වෙනකන් පොලිමේ ඉන්නේ ඩීසල් නැතුව පෙට්‍රල් නැතුව පොලිමේ ඉන්නවා මේ මිනිසුන්ට යන එන මං නෑ නියම පොලිම කණ්ඩත් නෑ බොණ්ඩත් නෑ දත්මදිට බ්‍රෂ් ටික ඔක්කොම අරන් ඇවිල්ලා තියෙන නිදා ගන්න කොට්ටේ පැත්ත ඔක්කොම අරන් ඇවිල්ලා සැප නේද එමෙන්ම බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සබගස්කන්ධ තෙල්පිරි පහදුව ඊයේ රාත්‍රියේ සිට යළිත් වසා දැමීමට පියවර ගැනුණා. මීට පෙරද අවස්ථා දෙකකදී සබගස්කන්ධ තෙල්පිරි පහදුව වසා දැමුනේ බොරතෙල් මිලදී ගැනීමේදී මතුවූ ගැටලුවක් හේතුවෙන්. මේ අතර ජීවන වියදම හා තෙල් මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් මහනුවර සිවිල් සංවිධාන එකමුතුව පන්දම් දල්වා විරෝධතාවයක නිරත වුණා. खनिज तेल ඇමතිවරයා ඉන්ධන පෝලිම් වල රැඳී නොසිටින ලෙසට ජනතාව දැනුවත් කළද මිල ඉහළ ගිය ඉන්ධන බලාපොරොත්තුවෙන් ප්‍රදේශ කිහිපයකම ජනතාව මේ වන විටත් පෝලිම් වල රැඳී සිටින මේ හොරණ නගරයේ අදුදැසන තත්ත්වය. දින 3ක සිට හොරණ නගරයේ කිසිදු ඉන්ධන පෙරවුම් හලක ඉන්ධන නොමැතිවත් ජනතාව තවමත් පෝලිමේ. පිනෑස් ගෙවන්න තියෙනවා අපේ වාහන වලට. සේවකයන්ට පඩි ගෙවන්න තියෙනවා. ආදායම් බදු ගෙවන්න ඕන. ඔය සියලු දේ කරන්න ඕන. නමුත් අපිට කිසිම සාහනයක් තෙල් නැහැ. කිසිම තැනක තෙල් හම්බෙන්නේ නැහැ. දෙවුලන්ට ගත්තා. දැන් වැරනකොට මිනිහා වයසක නිසා ටක් ගාලා මැරුණා. ඉතින් මේ මනුස්සයාට රෝගයකුත් තියෙන්නේ නැති අපි දන්නේ නැහැ. නමුත් මිනිහා මැරුණා මෙතෙන්දි මැරුණා. ඒකයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේ පොලිම නිසා තමයි මැරුණේ. අපි කියන්නේ මේක ඉතින් හැමතැනම තියෙන අර්බුදයක් තමයි. කලාප 12 සඳහා අද පෙරවරු 8ට ආරම්භ වූ විදුලි කප්පාදුව දිවා කාලයේ පැය 2යි විනාඩි 30ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය විනාඩි 15ක කාලයක් බැගින් ක්‍රියාත්මක බව විදුලි එන්න කියන්න උට. දැන් එන්න කියන්න. නැත්තම් කරුණාකර තෙල් ගහන්න කියන්න. අපි දවස් 22ක් අතට ඉන්නවා. හරිද? ඒකක් තියෙනවා වාහනෙත් තියෙනවා. කොහම හිටියාකෝ ඉඳලා. පස්සාවල තුන මාස දෙකක් කියලා දන්නා. අම්මාව ඉස්පිතාලේ ගෙනියන්න ඩීසල් නැහැ වාහන වල දන්නා. මාත්‍යාර අම්මා තාත්තා ඉන්නවා. පොඩි පාත්‍යාර අම්මා තාත්තා ඉන්නවද? දැන් දරුවෝ ඉන්නවද? දැන් තෝකන් කැලේ. ඔතේ වාහන හරි. කියන දා උන් මොකුන්ද? දන්නවත් අහල පොලේ යන්න මොන අපි පාත් කරපෙව් වොන් උන්ට කරන අපි කියන දා උන් මොකුන්ද? දන්නවත් අහල පොලේ යන්න මොන පසුගිය දිනවල මෙන්ම අදත් එළවලු තොග මිල ඉතා ඉහළ ගොස් ඇති ආකාරය වෙළඳ පොලේ සංචාරය කළ අපට දක්නට ලැබුණා. කැරට් කිලෝ එකක් රුපියල් 300ක් 320ක් අතර මිලක් තිබෙනවා. ඒ වගේම ලීස් කිලෝ එකක් රුපියල් 250ක් 280 මිලක් තිබෙනවා. ගෝවා රුපියල් 350ක් ඒ වගේම බෝංචි රුපියල් 350ක් 400 අතර තොග මිලක් පවතිනවා. අවු මිරිස් කිලෝ එකක් රුපියල් 600ක්, මාළු මිරිස් කිලෝ එකක් රුපියල් 600ක තොග මිලක්, කරිවිල කිලෝ එකක් රුපියල් 400ක් වගේ තොග මිලක් පවතිනවා. තක්කාලි කිලෝ එකක් රුපියල් 350ක් 400ක් අතර අපිට නම් ජීවිතේත් එපාලා තියෙන එළවලු විකුණන්න ගිහිල්ලා. මිනිස්සුන්ගෙන් අපි හැමදාම බැනුම් ගන්න එළවලු විකුණන්න ගිහිල්ලා. අද එළවලු කිලෝ 30ක් ගන්න මිනිස්සු එළවලු කිලෝ 10 අරන් යන්නේ. එළවලු කිලෝ 10 අරන් ගිහලා තේ මිනිස්සුන්ට එළවලු ටික විකුණ ගන්නත් බෑ. පොඩ අරන් යන්නේ. කිසිම දෙයක් අඩුයි කියන්න දෙයක් නැහැ. පාරිභෝගිකයට අඩුව දෙන්න තියෙන්නේ අඹයි වට්ටක්කයි විතරමයි. අනිත් දේවල් සේරම 300 පැනලා. අපිට හිතා ගන්න බෑ තව මාසයක් දෙකක් යනකම්වත් මේ මිලේ අඩුවීමක් තියෙයි කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් උඩ මැනින් වෙලඳ පෙර 9-10 වෙනකොට බෝල ගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙන බඩු ඒ තරම හිග වෙලා තියෙන. මේකට නිසි පිළියම් යෙදුවේ නැත්තම් සිංහල අවුරුද්දට මීට වැඩි අන්ත තත්ත්වයක් වෙලා පරිප්පුහල් මැස්සෝ කන ආර්ථික අපරාධ ජිනීවා කවුන්සලයට කීර්ති වර්ණකොළ සූරියගේ වාර්තාව ශ්‍රී ලංකාව තුළ සිදු වූ ආර්ථික අපරාධ පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සලය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා හිටපු ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන තිදෙනාට චෝදනා එල්ල කරලා තියෙනවා. මෙසේ චෝදනා එල්ල කරලා තියෙන්නේ AHRC 51
වාර්තාවට අනුව බව තමයි මේ වාර්තාව තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මේ වාර්තාවේ සඳහන් කරලා තියෙන ආකාරයට ශ්‍රී ලංකාව සම්බන්ධව මේ කෙටුම්පත් කර තිබෙන මේ චෝදනා පත්‍රය පිළිබඳව තමයි මේ වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ. මේ සම්බන්ධව මේ HRC ඒ වගේම 51 කියන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධව ආර්ථික ඝාතක චෝදනා පිටු 36ක වාර්තාව අද මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන බව තමයි ඒ වාර්තාවේ සඳහන් කරලා තියෙන. ඒ නිසා රාජපක්ෂලට එරෙහි ආර්ථික අපරාධ චෝදනා තමයි ජිනීවා කවුන්සිලයට සාමාන්‍යයෙන් ජිනීවා කවුන්සිලට ඉදිරිපත් වෙන්නේ මානව හිමිකම් චෝදනා. නමුත් ආර්ථික අපරාධ චෝදනා තමයි එල්ල වෙලා තියෙන්නේ. ණය ගත්තා, කොමිස් ගැහුවා, කොමිස් කුල්නු හැදුවා. ඒ නිසා නාස්තිකාර පුත්‍රයෝ වගේ වැඩ කළා, තෙල් වලින් ගහගත්තා, ගල් අඟුරු වලින් ගහගත්තා කියලා චෝදනා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. ගෑස් වලින් ගහගත්තා කියලා චෝදනා කරන්නේ චරිත හේරත් මේ සභාවේ කෝප් කමිටුවේ සභාපතිවරයා. මිනිස්සු තෙල් පෝලිං වල මැරෙන්න ගත්තා, ගෑස් පෝලිං වල වැටෙන්න ගත්තා, ගෑස් පුපුරන්න ගත්තා. ඒ කෙසේ වෙතත් අන්තිමට ආර්ථික ඝාතක චෝදනා තමයි අද එල්ල වෙලා තියෙන්නේ. වැඩි ඕනේ සමන්තා පව යන්න පෙර ලංකාව හොඳට පතුරු ගහලා ගියේ ලංකාවේ දූෂණය, නාස්තිය, පෝර තහනම් වගේ කාරණා පිළිබඳව. ඒ නිසා බලමු දැන් ජිනීවා මානව හිමිකම් කොමිසම මොකක්ද කියන්නේ කියලා. ආර්ථික අපරාධ පිළිබඳව රට සම්පූර්ණයෙන්ම දුක් විඳිනවා. කොටසකගේ ආර්ථික අපරාධ කලාප 12 සඳහා අද පෙරවරු 8ට ආරම්භ වූ විදුලි කප්පාදුව දිවා කාලයේ පැය 2යි විනාඩි 30ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය විනාඩි 15ක කාලයක් බැගින් ක්‍රියාත්මක බව විදුලි බල මණ්ඩලය දැනුම් දුන්නා. සෙසු කලාප 8 සඳහා දිවා කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන අතර සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැයක කාලයක් එම කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙනවා. විදුලි කප්පාදුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට බලපා තිබුණේ මෙලෙසින්. විදුලිය කපායනේ බයික් නෑ පුවම් මාර්ගෙන් බයිසිකල් ගාලා පඩු උගවන්නේ. අපි මේ කරුවලේ ඇවිල්ලා ඔයාගේ බයිසිකලේ නිසා තමයි. ඔව් බයිසිකලේ ඉඳලා තමයි පඩු උගවන්න පුළුවන්. මොනවාද කොටස් කරලා තියෙනවා කියනවා අපිට කිසිම මේ වගේ පැහැදිලි භාවයක් නැහැ. ඒක ගමන් කපනවා. අපි ඉතින් හරි අපස්ථාවකින් තමයි මේ බිස්නස් එක කරගන්නේ. අපිට වැඩක් කරගන්න කරන්ට් ඕනනේ අපිට. අපිට මොකුත් කරගන්න විදියක් නැහැ. මේ අතර පවතින ඉන්ධන අර්බුදයේ මැදේ මතුව ඇති බොහොමතෙන් හිඟෙල් ජනතාව තවදුරටත් පීඩාවට පත් කර ඇති ආකාරයයි මේ. මේ හේතුවෙන් බොහොම දෙල් වලදී ගැනීමටත් ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටියේ මෙලෙසින්. තව මොන පොලිමේද කියලා කියන්න බෑ. මේක ආණ්ඩුවක්ද? මිනිස්සු අනාතයි. සල්ලි දීලා පොලි මේ ලාම්තල් ගන්න මේ තුන් පාරක් ඇවිල්ලා යන්නේ පොලින් ඉඳලා අපි. වල්ලන්ටත් පොලිම එන්න වෙයි දන්නෙත් නෑ. එමම පොලිමනේ. ගෑස් නෑ, ඩීසල් නෑ. නාමු තෙල් නෑ. මේ කර්මයක් අපි ගෙවන්නේ මේක. මේ අතර උද්ගත වෙති ගෑස් හිඟයද තවමත් පහව ගොස් නැහැ. ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇති බවයි. ටිබෙන්ට් ළඟා වූ නෞකා තුනෙන් එක් නෞකාවක ගෑස් ගොඩබෑම අවසන් කර ඇති අතර අනෙක් නෞකාවලින් ගෑස් ගොඩබෑමේ කටයුතු සඳහා එම නෞකා උස්වැටකේ යාව තවනවත් තරම් ගෑස් නිකුත් නොවීමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් දිගු පෝලිම් දැකගත හැකියි. ආදායම් මාර්ගයක් නැත. කීයක් හරි හොයාගන්නත් නැහැ, හයර් එකක් දුවා ගන්නත් නැහැ. ඉතින් ඒක දාලා මෙතනට එනවා. ඊට පස්සේ හයර් එකක් නැහැ, ගෑසුත් නැහැ, ගෙදර යනවා. අද කියන්නේ අපි හෙට කට්ටිය. මේ බුදුහාමුදුරුවන් පල්ල මම කතා කරන්නේ. මගේ අම්මා පල්ල. ඔයගොල්ලෝ බොරු කියන්නේ ඔයත් ඉතියි අයියේ. හරි මම ඉතිය තමයි. අද උදේ 8ට එන්න ගියා දවල්ලා ගෑස් එක දෙන්න උදේ 8ට එන්න කිව්වා. 8ට එන්න කියලා කියන්නේ හෙට බඩු දෙනවද කියලා කියන්නේ. හෙට උදේ එනවා. අනිදා එන්න කියලා කියනවා. 500 දෙන්න ඕනේ සර්. 500 දෙන්න ඕනේ සර්. දෙවිලොල්ට ඒගොල්ලන්ගේ එක දවසට එක එක නීති තියෙනවා. ඒගොල්ලන්ගේ බඩුනේ දැන්. ඊයේ ඉඳලා රස්තියාදු වෙන්නේ මේ. දන්නේ නැහැ කතා කරලා. අන්න සපයි ඉතින් අපිට. වෙන කියන්න දෙයක් නැහැ ඉතින්. ගෑස් එක 1100යි ටීවී එකටයි පොඩි එක ගන්න යනවා 2000ක් විතර. වරුව සල්ලි හොයන්න මහන්සි වෙයි. ඊළඟ වරුවේ බඩු හොයන්න මහන්සි වෙයි. ඊළඟ කොහොමද? අරක දෙන්න මේක දෙන්න රවට්ට කෑව රට. සතියක ඉඳලා කෑමක් නැහැ.
අද මේ උදේ ඉඳලා මේ පොලිමේ ඉන්නේ බලන්නකෝ. තාම නෑනේ. වතුර එකක්වත් බොන්න නැතුව ඉන්නේ. දවස් 3 වගේ පස්සේ අපි මේ කඩේ අරින්නේ. කඩේ අරින්න ගෑස් නෑ. දැන් පොල් මීටර මෙතනින් ගෑස් ඉවරලු. දවස් 3 පස්සේ කඩේ ගන්න අපිට කඩේ අරගන්න ගෑස් යන්නේ නෑ. කිලෝමීටර් 50ක් ගෙවාගෙන ආවේ. මගේ මේක රෙස්ටුරන්ට් එකක් දෙනවා. අපි 4 දෙනෙකුට ජොබ් දීලා තියෙනවා. කෙනෙකුට එක ගෑස් එකයි. මම 10 දෙනෙක් එක්කන් එන්න ඕනේ ගෑස් 10ක් ගන්න නම්. ඉන්න මහත්තුරුන්ට ඒවයි කාමරවල ඉඳගෙන මේ ගැන කතා කරන්න පුළුවන්. හැබැයි පොළොවේ යථාර්ථය බලන්න නම් ඇවිල්ලා මේ පොලි මැදිහා පොඩ්ඩක් බලලා මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕනේ. මෙලෙස පොලිම් වල නැගිටින අතර හික්කඩු ප්‍රදේශයේ අලු මධ්‍යස්ථානයක් වෙත ගෑස් ලැබියක් පැමිණි අවස්ථාවේ පිරිසක් පොලිම් පැන ගෑස් මෙලදී ගැනීමට තත් කළ අවස්ථාවේ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. මෙතර විදුලි බිල්පත හෝ ජල බිල්පත පරීක්ෂා කරමින් ප්‍රදේශයට අදාළ පුද්ගලයන්ට පමණක් ගෑස් නිකුත් කිරීමට මාලිගාවත් ප්‍රදේශයේ ගෑස් අලෙවිසලක කටයුතු දා තිබුණේ මෙලෙසින්. හරිද පාන්දර 4 ඉඳලා ඉන්නවා ගෑස් ගන්න රට ගන්න බෙන්න දෙන්න ඕන. අපි ඡන්දේ දුන්න තමයි හරියට පසුතැවෙනවා ඒ ගැන. වැඩක් නැහැ කතා කරලා. යුද්ධ කාලේ මීට වැඩිය සැප වින්දා මිනිස්සු. ලයිට් බිල පෙන්නලා තමයි මේ ගෑස් ගන්න වෙලා තියෙන්නේ අපිට. ආණ්ඩුව දැන් අපිට අඬුවා වගේ. ලයිට් බිලත් පෙන්වන්න තියෙන්නේ. මරණ සාතික විතරක් ඉල්ලන්න එපා. මරණ සාතිකත් ඉල්ලයි. තව ටික කල් ගියනකොට ගෑස් සිංගයත් සමග ඇතැම් ප්‍රදේශවල ආපන ශාලාද වසා දමා ඇති ආකාරය අදත් දැකගත හැකි වුණා.